දැන් අපි එක්සාම්පල් එකක් කරමු. local income and foreign income තියෙන එක කියලා ගමු. මොකද්ද earning එක? $1000ක් මාසෙට. and මොනවද expenses තියෙන්නේ? මොනවද and side gig එකක් තියෙනවා කියන්නේ. ඒකත් එක්කම එක්සාම්පල් එකක් කරමු. දැන් අපේ තියෙනවා මං කියන නිසා නෙමෙයි ගොඩක් කට්ටිය කියනවා මේක නියමයි කියලා. but අපි නෙමෙයි හොඳටම කරේ. දැන්ට anyway, right. Sorry. This is a calculator form. When you look at this, so you have to type 0 in salary. That way you're confirming you have 0. Then under foreign income, you type your gross, 1,000 a month. Then ආදායමයි ලාභය අපි කතා කරන්නේ. So ආදායම තමයි gross foreign income. ඒකට දාන්න $1,000 a month නම් times 12,000. And කරුණා කරලා මතක තියාගන්න monthly, annually වෙනස් කියලා. So ඒක select කරන්න ඕනේ. ඊළඟට exchange rate එක default අපි දාලා තියෙන්නේ 300. ඔයගොල්ලෝ Aussie dollars හම්බ කරනවා නම් ඒකට අදාළ average rate එකක් දාන්න. මතක තියාගන්න මේක estimator එකක් විතරයි. මේක අපි පාවිච්චි කරන්නේ කීයක් ගෙවන්න තියෙනවද කියලා plan කරන එකට විතරයි. detail calculation කරන හැටියක් පෙන්නනවා. $12,000 දැම්ම 1,000 a month. exchange rate එක 300 foreign currency එක type කරන්න ඕනේ. So Australian නම් AUD දාන්න. දැන් අඩු කරන්න කැමති නම් මට නම් කැමති. ඔයගොල්ලන්ට කැමති නම් මේ tick box එක tick කරන්න ඕනේ I want to reduce my tax. ඒක tick කරාට පස්සේ මේ list එක full එක එනවා. So මම මේකේ දාලා තියෙන්නේ මම ගෙවනවා ලක්ෂයක්. but office room එකයි තියෙන්නේ. ඉතුරු ඉඩ මගේ personal space වලට. ඒක නිසා ලක්ෂයේ 130යි අරගෙන තියෙන්නේ මාසෙට 30000යි අවුරුද්දට 3,60,000යි. Then network cost 5,000 a month මගේ SLT fiber connection එකට ගෙවන ගාන දාන්න. Electricity 10,000 per month at the bill 30,000යි but 10,000 per month විතර ගන්න. And then අවුරුද්දටම මගේ subscription තියෙන්නේ 30,000යි example එකක්. And then අපේ accounting services වලට අපේ normal fee එක 22,000ක් මම claim කරනවා. දැන් ඒ total rupee amount එක total වෙනවා මෙතන. right? එතකොට අර උඩින් දාපු exchange rate එකෙන් බෙදලා එනවා dollar amount. ඒක අඩු වෙලා 12,000 minus expenses and ඉතුරු at the dollar income amount එක තියෙනවා. and ඒකත් rupees වලට ආයිත් convert වෙනවා හැමෝටම placing තේරුම්. දැන් මේ example එක මම කිව්වේ side gig එකකුත් තියෙනවා. මේ side gig එක මම internationally consulting කරලා locally සමහර වෙලාවට හොඳ client එනවා මට ඒකෙන් හම්බ කරන්න පුළුවන්. ඒකත් monthly ද annual ද කියලා හරියට බලන්න. annually 2.4 million. then මම solar වලට මේ අවුරුද්දේ දැම්ම $1,12,000 right? 6,600යි claim කරන්න පුළුවන්. so 12,000ක් දැම්මා කියලා දැන් මම වෙන්නේ මේ අවුරුද්දේ 6,600ක් claim වෙනවා. පහුවෙනි අවුරුද්දේ තව 6,600ක් claim කරනවා 12,000ක් නිසා. so 10,000ක් වේදම් කරා නම් මේ අවුරුද්දේ 6,600යි ඉතුරු ගාන 4,400 ලබන අවුරුද්දේ claim කරනවා. එතකොට මගේ නම email address mobile number එක දාලා මට updates උත් ඕනේ because free updates කාටවත් හොඳයි කියලා email me my results. දැන් අපි charity එකක් නෙමෙයි කරන්නේ. අපේ staff ලටත් ගෙවන්න තියෙන පරිත් ගෙවන්න තියෙන නිසා අපි charge කරන service එකක් කරා. so මේක submit කරාම email එකක් එයි මෙන්න මේක තමයි link email එක verify කරාට පස්සේ සල්ලි ඉල්ලනකොට අපේ discount code එකක් තියෙනවා නම් ඒක enter කරන්න discount එකක් ලබා ගන්න පුළුවන්. but ඊට පස්සේ වටිනාකම එන්නේ මේකේ. දැන් mail එකක් ආවා මෙන්න ඔයගේ quarterly payment එක. ඒක තමයි විශේෂම දේ. දැන් dollar income දැන් මේ graph එක මතකද? yes. මම dollar income පෙන්නුවා and rupee income. ඒ දෙකම තියෙනවානේ. and මතක තියාගන්න මේ 6% rate එක and අර tax free 1.8 එකයි අර 6% එක කොහෙටද allocate කරන එක අනුව tax amount එක වෙනස් වෙන්නේ. ගෙවන ගාන වෙනස් වෙන්න පුළුවන් 5,00,000කින්. foreign and local තියෙනවා. so ඒ 5,00,000න් මගේ amount එකට දාලා තියෙන්නේ මට බේරෙන්නේ අපේ calculation එක නිසා 42,000. right? so මොකක්ද මේ calculation එක? කොහොම මේ calculation එක දැන් පෙන්නන්න. right? so
local income 2.4 million. ඒක හම්බ කරන්න මට expenses තිබ්බේ නෑ, but expenses තිබ්බනම් ඒකත් claim කරන්න පුළුවන්. ඒකට foreign income එක මතකද අපි $12,000 කියන්නේ 3.6 million, but අපිට expenses තිබ්බා $5,90,000 ගාණක්. ඒක අඩු කරලා ආවම මේක තමයි net income එක, profit එක. ඒ profit එක දැන් අර මතකද මං සෝලත් ගත්තනේ $1,06,000. ඒකයි 1.8 million අපිට කෝකටත් තියෙනවා. So ඒ 1.8 plus $1,06,000 කියන්නේ 2.4 million. ඒක බෙදිලා තියෙන්නේ මෙහෙම මේ හැටියට බෙදුවම තමයි අඩුම tax එක එන්නේ මේ පිටුවේ. because taxable income එක calculate කරනවා. එතකොට මේ tables එක කොහෙටද මේ සල්ලි ටික දාන්නේ. Right. And then කීයද payable amount එක කීයද එන payable amount අවුරුද්දට කීයද quarter එකට කීයද. දැන් අවුරුද්දද quarterද කියලා අපි දැන් පටන් ගන්න අවුරුද්ද ඉවරුණාට පස්සේනේ. So කොහොමද මේක අපි manage කරන්නේ? පළවෙනි දේ මැයි මාසෙ මැයි 15 වෙනිකොට එක quarter එකක් due වෙනවා. හතරවෙනි quarter එකේ payment එක මැයි මාසේ due. අවුරුද්දම full amount එක ගෙවන්න තියෙනවා සෙප්ටෙම්බර් මාසේ and නොවෙම්බර් මාසේ file කරන්න තියෙනවා. Right? So මැයි 15 සෙප්ටෙම්බර් 30 නොවෙම්බර් 30. So කොහෙද පැටලෙන්න ඉඩ තියෙන්නේ? First of all personal relief පළවෙනි $1,10,000 tax මනේ. ඊළඟට next 1 million rupees තමන් tax වෙන්නේ 6%යි. එච්චරයි. එතනින් එහාට maximum rate එක වෙනස් වෙන්න පුළුවන්. dollar income වලට 15, for local income වලට 36. ඒ වෙනස 21%. ඒක නිසා ලොකු වෙනසක් වෙන්න පුළුවන්. දැන් මේ estimator එක බලන්න කැමති නම් මේ QR එක scan කරන්න පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රමයකුත් තියෙනවා. lanka.tax කියලා address bar එකේ ගහන්න. lankatax.com නෙමෙයි ඒවම්කුත් නෙමෙයි, just lanka.tax. You press that, go to calculator. 25 estimator එක තෝරන්න. So as easy as 1, 2, 3. Then අපි බලපු estimator එක ඒකටම එයි. Right?